බා. විභාගෙ කිට්ටු වෙන්න තමයි තේරෙන්නේ ඒ කාලේ කරපු ඒවා මෝඩකම් ඈ. අන්තිමට කරගන්න දෙයක් නැති වෙන එක තමයි වෙන්නේ. කියනකොට හොඳට අහගන්න. මං කියවනේ සතියකට ඉගෙන ගන්න පැය 5යි 6යි. හෝම්වර්ක් ඩිස්කෂන් එකක් ගත්තාම පැය 6ක් 6මාරක් තමයි ඉතින් ඉගෙන ගන්න. ඔය ඉගෙන ගන්න වෙලාව හරියට ඉගෙන ගන්න. මොකද මේ පැය 6න් ඉගෙනගෙන තමයි සතියකට පැය 25ක් විතර වැඩ කරන්න තියෙන එක සබ්ජෙක්ට් එකකට. 20ක් 25. ඉගෙන ගන්න වෙලාව විසු කරලින්න එපා. අපරාධ ඉතින් ආයි ඉතින් හැමදාම එකම දේනේ අපි හැමදාම දකිනවා ළමයි ගොඩක් ඉන්නවා. ඊට පස්සේ සමහර සෙට් එකක් කොච්චර කිව්වත් කියන දේ අහන්න නැති සෙට් එකක් ඉන්නවා. ඉතින් කතා කර කර ඉන්නවා. වැඩක් කරන්නේ නැහැ. ගානක් හදන්නේ නැහැ. විවරණ පොතක් බලන්නේ නැහැ. හෝම්වර්ක් ඩිස්කෂන් එකක් බලන්නේ නැහැ. ඕමකින් විභාගෙ කිට්ටුනාට පස්සේ හින්න ස්ට්‍රෙස් වෙලා බය වෙලා මොකද කරන්නේ දැන් යන මාස 3කින් ඒ ගන්න බැයිද කිය මැරෙන්න හදනවා. ඊට පස්සේ දන්න වීඩියෝස් රෙකෝඩින් නිකන් 2x 4x නෙවෙයි 16x වගේ දාලා බලාගෙන යනවා. මොළ මගුලක්වත් තේරෙන්නේ නැහැ. ගණන් හදන්නත් බෑ. ඊට පස්සේ කියලා වෙලා ගිහලා ෆේල් වෙලා ආවා. ඒක හැමදාම එකම දේ වෙන්නේ. අලුත් දෙයක් නෙමෙයි. හරි. ඒ නිසා මේ සාමාන්‍යයෙන් ටිකක් ගුරුවරයෙක්ට අඳුර ගන්න පුළුවන් එහෙම විශ්ු කෙලින්න කවුද කියලා. අපරාධ ඉතින් දැක්කාම මූණ දැක්කාම කිව්වා ෆේල් වෙනවා කියලා. අවධානය වැඩ කරන්න. එක්කෙනා දෙන්නලා ඉන්නේ මේ පන්තියේ නම්. සාමාන්‍යයෙන් අවමයි මේ පන්තිය. අවම කියන්නේ අවමයි 27 බැච් එක නම් පුදුම හොඳයි. මේ ඒ හින්දා මෝඩ වෙන්න එපා. විභාග දෙපාර්තමේන්තුවේ විභාග ගාන ඉතුරු කරගත්ත හැකි ගුරුවරු ටිකෙන් ඇහුවනම් කවුද ෆේල් වෙන්නේ කියලා. දැක්කා කියන වැඩ කරන ඉතින් කිව්වගෙන ඌට කිසිම අදහසක් නැහැ. ඌ උදේ තෙන්ට ආපු වෙලාවෙ ඉඳන් ෆෝමුලාස් පික් එක කරන්නෙත් නැහැ. ගියෝ ඉන්නවා චීත්තයක් වගේ. ඊට පස්සේ පාඩම කියවද්දිත් අහගෙන ඉන්නේ නැහැ. මොකුත් නැහැ. ගෙදර වැඩක් කරන්නෙත් නැහැ. ගෙදර ගිහින් වෙන වෙන ලෝකවල ප්‍රධාන වශයෙන් අධ්‍යාපනයේ නෙමෙයි ඉන්නේ. වෙන වෙන සීන් වල ඔළුව වැඩ කරන්නේ. ඔය ඉන්නවා. ඇත්තටම කරපු දෙයක්වත් නැහැ. ඔය කාලේ ගෙවනවා. ඊට පස්සේ ෆේල් වෙනවා. එහෙම පිරිසක් ඉන්නවා ඉතින් සමාජයේ ඉන්නවනේ. මේ පිරිසක් ඉන්නවා මොකද කරන්නේ? කියන්න පුළුවන් උපරිමයටම අපි කියනවා. එහෙනම් මේ වගේ ගානක් හදද්දීම වා උපරිම අවධානයෙන් අහන් ඉන්න ඕන. කොහොමත් ගිහින් වලේ වැටෙන්න ඕනේ නැහැනේ. බලටම නම් යන්නේ දැන් මේ දින ස්ටේජ් එකේ අනික මෝඩෙක් වගේ මෙහෙම ඇවිදලා ගිහිල්ලා වැඩක් නැහැ. මම දන්නවා වැටෙනවා කියලා ෂුවර් එකටම වැටෙනවානේ. ඉතින් ආයි මෙහෙම ගිහින් මෙහෙම අඩිය තියලා බලන්න ඕනේ නැහැ වැටෙනවා කියන්නේ. අනිවාර්යයෙන් වැටෙනවා. ඒ හින්දා මෝඩ වෙන්න එපා. හරියට වැඩ කරලා හොඳ රිසල්ට් එකක් දාලා අම්මලා තාත්තලාට ණය නැතුව ලැජ්ජ නැතුව ගෙවල් පැත්තේ ඉන්න පුළුවන් විදිහට ඉන්න. හරිද? දැන් අවුරුදු 20ක් විතර ඉස්කෝලේ ගිහිල්ලා අර තමන්ගේ ජීවිතේ පළවෙනි අවුරුදු 20 කරපු දේ මොකක් හරි වෙන්න බෑ. අවුරුදු 20ක් විතර මොනවා හරි මොන්ටිසෝරි ඉස්කෝලේ එක වසර දෙක වසර පන්ති ඔහම ගිහින් දිනවනේ. පළවෙනි අවුරුදු 20 ඔයා ඉවර කරන්න නිකන් පට්ට චාටර් වෙලා නම් ඉතින් ඉතුරු අවුරුදු 20 ගන්න හිතාගත්ත හැකිද? ඒ හින්දා වැඩ කරන්න හැබැයි තාම හොඳයි 27 බැච් එක. මාර හොඳ පේපර්ස් උනන්දුවෙන් ලියනවා. ගණන් අහනවා ගෲප් එකේ ගණන් හදලා කතා කරනවා. ඒ මාරම කියන්නේ මම දැකපු හොඳම බැච් එක. ඇකඩමිකලි තාම හොඳයි. සෑහෙන උනන්දුවෙන් වැඩ කරනවා. ඉතින් මේ වැඩ කිරීමම තමයි ප්‍රශ්නෙත් වැඩ නොකරන ළමයෙක්ට. ආයි හොඳම එකෙන් කෙලවෙන්නේ. වැඩ නොකරන ළමයාට පට්ට තරංග යන්නේ. ඉතින් වැඩ කරන ළමයා මාර වැඩ කිල්ල වැඩ කරනවානේ. සමහර ළමයි ඉන්න දැනට විවරණ පොත් එහෙම දෙපාරක් කරලා තියෙනවා. විවරණ පොත් ටික දෙපාරක් කරලා තියෙනවා. හරි. වැඩ කරන ළමයා වැඩ කරනවා. නැති මිනිස්සයා ඉතින් ටිකක් කාලයක් ගිහිලා අන්තිමට ගැලවෙනවා. ඉතින් මොනව කරන්නද? හරියට වැඩ කරන්න. අට්ට ලේසි සබ්ජෙක්ට් එකක් මේක. පොඩ්ඩක් වෙලාව දෙන්න. වෙලාව දෙන්න නැතුව කරන්න බෑ. ඕ ලෙවල් වගේ අන්තිම මොහොතේ පොඩ්ඩක් බලන් ගිහින් විභාග ලියනවා. ඒ වගේ වැඩ කරන්න බෑ. ලේසිම සබ්ජෙක්ට් එක මේක හරිද? පොඩ්ඩක් මේක ගැන වැඩ කරන මිනිස්සෙක්ට මේක තමයි ලේසිම සබ්ජෙක්ට් එක. ටිකට වැඩ කරන්න ඕනේ. අකණ්ඩ වෙලාව දෙන්න ඕනේ. අනිත් සබ්ජෙක්ට් වලට වඩා වෙලාව දෙන්න ඕනේ. මේකට පොඩ්ඩක් බලන්න. ආයිත් බලන්න. රෙකෝඩින් එකක් ආයි බලන්න. ටියුට් එකේ ගණන් ටික ආයි බලන්න. ටියුට් එකේ නෝට් එක බලන්න. විවරණ පොත් ටික බලන්න. වැඩි වෙලාවක් දෙන්න ඕනේ මේ සබ්ජෙක්ට් එකට. එහෙම වුණොත් ලේසිම සබ්ජෙක්ට් එක. අනිත් ඒවා වගේ නෙමෙයි සාමාන්‍යයෙන් දෙයක් පුළුවන් වුණාට පස්සේ ලේසියෙන් අමතක වෙන්නේ නැහැ. අනිත් අමතක වෙනවනේ. ලේසියෙන් අමතක වෙන්නේ නැහැ. වැඩ එක සැරයක් නෝට් වුණොත් නෝට් වුණාම තමයි. ඒ වගේ. ලේසිම සබ්ජෙක්ට් එක. හැබැයි රිසල්ට්ස් අඩුම සබ්ජෙක්ට් එක වෙලා තියෙන ඩිසිප්ලින් නැති හින්දා ළමයින්ට. හරි.